මං අද ඔහෙල්ට කියලා දෙන්න හදන්නේ කොස් කැටයක් කොහොමද කල් තියාගන්න විදියට අච්චාරුවක් දාන්නේ කියලා. අපි බලමු. මුලින්ම කොස් කැටේ දෙකට කපාගෙන පට්ට හයියයි බං කොහොම හරි කපාගත්තා. ඒ පාර කොහොල්ල ටිකක් ජවාගෙන ඉවරලා ඒ පාර මේක තව හතලටත් කපනවා. ඒ පාර මේ විදියට කපපල්ලා ගන්නට ඒ පාර කටු ටිකක් ගන්නට යවමු අපි. මේ විදියට කටු ටිකක් ගන්නට යවලා දැන් මේකත් මැද කෑලි ටිකක් කපාගමු. ওই විදියට කපාගෙන තව පොඩි කෑලි වලට කපන්න ඕන මචං. මේ ටික ගන්නට මේ විනාකිල් ටික වදින්න ඕන නිසා මේ විදියට ගන්නට පොඩි කෑලි වලට කපා ගන්න ඕන. වීඩියෝ එකේ විදියට බලාගෙන හදපල්ලා. දැන් අපි කඩුන්නේ තම්බන වතුල් ටිකක් දාන්න හදන්න ඕන. දාලි වල මේ විදියට පොඩි කෑලි ටික දාලි වල කඩුන්නේ තම්බන්න හදන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා කඩුන්නේ තම්බන්න බා. රතුළු මුන් ටිකක් ගන්න සුද්ධ කරගමු. මේ විදියට රතුළු මුන් ටිකක් සුද්ධ කරගෙන ඉවරලා අම්මිරිස් ටිකක් දාලා මෙන්න මේ මම පෙන්නන ඔන්න දැන් මේ පෙන්නන විදියට මචං මැදින් තමයි කපන්නේ දෙපැත්තේ ඉතුරු ගල්ලා. හොඳට බලාගෙන කපපුවා රස වැඩි එතකොට. ඊට පස්සේ අපි කැරට් ටිකක් ගන්න පොඩි කෑලි වලට කපාගෙන ඉමුකෝ. මේ උඩහ ගෙදර රජින් මාම මචං දුන්න ගමේ විනාකිල් ටික ඒකට කහ ටිකක් දාමු. ලුණු ටික අම්මිරිස් ටික රතුළුන් ටික කැරට් ටිකක් දාලි වල ගන්නට විනාකිරි වදින්න මේව කරමු. දාලා එක පැත්තකින් අරන් තියලා ඉවරලා ගලේ අඹරගත් අබ පේස්ට් එකයි සුදු ලුණු පේස්ට් එකයි ඉඟුරු පේස්ට් එකයි ගම්මිරිසුයි මිරිස් කුඩුයි දාලා හොඳට කවලම් කරපල්ලා. ඊට පස්සේ කොස් කැට ටික දාලා ඉවරලා හොඳට විනාකිරි වදින්න කවලම් කරලා පැත්ත කරන් තිබ්බ බඩු කෑලි ටිකක් දාලා ඒකත් හොඳට කවලම් කරලා ලිපේ මදගින්නේ තියලා තියපල්ලා. කොහොමද පාටනේ? එහෙනම් මචං රට ඉන්න මහත්තයලට නෝනලා හදලා යවපල්ලා. එහෙනම් කොල්ලෝ අපි ගියා.